සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ෆික්ස් රේට් YouTube නාලිකාවත් හා සම්බන්ධ වෙලා ඉන්නම සැමටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම්ින් ඉන්නේ සම්පත් බැංකුව විසින් තම ස්ථාවර තැන්පතුගේ නොහිමියන්ට ලබා දෙන පොලි අනුපාතිකයන් පිළිබඳව. ඉතින් මේ වීඩියෝ එකේ සියලුම තොරතුරු අපි අරන් එන්නේ 2025 මැයි 27 වන අඟහරුවාදා දින සිට සිදුවෙච්ච අප්ඩේට් එකත් එක්ක. ඉතින් කවුරු කෙනෙක් මේ වීඩියෝ එක වෙනත් කාල සීමාවකදී බලනවා නම් ඒ කාල සීමාව වෙනකොට යම්කිසි වෙනස් වීම පොලි අනුපාතයන්ගේ යම්කිසි වෙනස් වීම සිදු වෙන්න පුළුවන්. ඉතින් ඒ හා සම්බන්ධයෙන් ඔයාලට තවදුරටත් තොරතුරු ලබා ගන්න ඕන, ඒ කාල සීමාව හා සම්බන්ධ තොරතුරු ලබා ගන්න ඕන. අපි තවත් වීඩියෝස් අරන් එනවා. නැතිනම් ඔයාලට පුළුවන් සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ පිළිබඳව තවත් විස්තරාත්මක තොරතුරු ලබා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඒට අවශ්‍ය සියලුම ලින්ක් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් පොලි අනුපාතිකයන් පිළිබඳ කතා කරන්න කලින් අලුතෙන් ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන්න බලාගෙන ඉන්න කෙනෙක්ට අවශ්‍ය තොරතුරු ටිකක් මම අරන් එන සූදානම්ින් ඉන්නවා. සම්පත් බැංකුව වෙබ්සයිට් එක හරහා තමයි මේ සියලුම තොරතුරු ලබා ගන්නෙ. මෙහි සඳහන් වෙනවා ඉහළ පොලි අනුපාතයක් භුක්ති විඳීම සඳහා ඔබේ ස්ථාවර තැන්පතුවෙන් අමතර ආදායමක් උපයා ගැනීමට ඔබට සම්පත් බැංකු හිමියෙකු වීම අවශ්‍ය නොවේ. ස්ථාවර තැන්පතු ගිණුමක් විවෘත කිරීමට ඔබට අවශ්‍ය වන්නේ 25000ක අවම තැන්පතුවක් පමණි. ඔබ සම්පත් බැංකු ගිණුම් හිමියෙක් නම් මාසිකව හෝ වාර්ෂිකව උපයන පොලි ඔබේ අභිමතය පරිදි ස්වකීය ඔබේ ජංගම හෝ ඉතිරි කිරීමේ ගිණුමකට මාරු කිරීමට හැකියාව තියෙනවා. ඉතින් මේ විදිහේ තොරතුරු ප්‍රමාණයක් සම්පත් බැංකුවේ වෙබ්සයිට් එකකින් අපිට සඳහන් කරනවා. ඉතින් මේක සඳහන් කරන ආකාරයට ඔයාලට සම්පත් බැංකුව තුළ වෙනත් ගිණුමක් තියෙන අවශ්‍යම නැහැ. මේ ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන්න. ඔයාට වයස අවුරුදු 18ට වැඩි කෙනෙක් නම් ඔයාට පුළුවන් අවම 25000ක මුදලක් තැන්පත් කරලා ස්ථාවර තැන්පතු ගිණුමක් ආරම්භ කරන්න. ඉතින් අපි දැන් කතා කරමු 2025 මැයි 27 වෙනි දින සිට අප්ඩේට් එකත් එක්ක කොපමණ පොලියක් ඔබේ ස්ථාවර තැන්පතු ගිණුම සඳහා ලබා දෙනවද කියලා. ඉතින් ප්‍රථමයෙන්ම මේ chart එක පිළිබඳ කතා කරොත් පළවෙනි තීරණයෙන් දැක්වෙන්නේ ඔයා මුදල් තැන්පත් කරනු ලබන කාල සීමාවන් පිළිබඳව. ඉතින් ඔයා මුදල් තැන්පත් කරන කාල සීමාව මාසයකට, මාස 2කට, මාස 3කට, දවස් 100කට, මාස 4කට ආදී වශයෙන් වෙන්න පුළුවන්. ඔයාගේ තැන්පත් ඔයාගේ මුදල් තැන්පත් කරන කාල සීමාවන් පිළිබඳව තමයි පළවෙනි තීරණයෙන් දැක්වෙන්නේ. දෙවෙනි තීරණයෙන් දැක්වෙන්නේ අදාළ කල්පිරීම් වලදී ඔබට හමු වෙන පොලි අනුපාතයන් කොයිමද කියලා. ඉතින් මාසයක් කල්පිරීමේදී ඔබට හමු වෙන පොලි අනුපාතය නැත්නම් මාස 2කදී, මාස 3කදී, දවස් 100කදී, අවුරුද්දකදී ආදී වශයෙන් කල්පිරීම් වලදී කොපමණ පොලි අනුපාතයක් හම්බ වෙනවද කියන එක පිළිබඳ දෙවෙනි තීරණයෙන් ඔයාලට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි තුන්වෙනි තීරණයෙන් ඔයා තැන්පත් කරන මුදලේ මාසිකව පොලි ලබා ගන්න සූදානමින් ඉන්නවා නම් ඒ පිළිබඳ පොලි අනුපාතයන් තුන්වෙනි තීරණයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි හතරවෙනි තීරණයෙන් ඔයා තැන්පත් කරන මුදලේ පොලිය අවුරුද්දක් ගානවා ගන්න සූදානමින් ඉන්නවා නම් ඒට ලැබෙන පොලි අනුපාතයන් හතරවෙනි තීරණයෙන් දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ chart එකට අනුව මේ මුදල් තැන්පත් කරපු කාල සීමාවන් දැක්වෙන්නේ මාස සහ දින ගණන් වලින්. ඉතින් පළමු මාස කල්පිරීමේදී 6.75ක පොලියකුත්, දෙවන මාස කල්පිරීමේදී 7ක පොලියකුත්, තුන්වන මාස කල්පිරීමේදී 7ක පොලියකුත්, දවස් 100 කල්පිරීමේදී 7ක පොලියකුත්, මාස 4 කල්පිරීමේදී 7ක පොලියකුත්, මාස 6ක් කල්පිරීමේදී 7.5ක පොලියකුත් ආදී වශයෙන් කල්පිරීම් වලදී පොලිය ලැබෙනවා. අපිට මේ පිළිබඳ මේ chart එක අධ්‍යයනය කිරීමෙන් තවදුරටත් තොරතුරු ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මාස 12ක් නැත්නම් අවුරුද්දක කාලයක් කල්පිරීමේදී 7.5ක පොලි අනුපාතයක් ලබා දෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි තීරණය දැක්වෙනවා. ඔයා අවුරුද්දකදී තැන්පත් කරු මුදලේ පොලිය මාසිකව ගන්නවා නම් ඒ සඳහා ඔබට 7ක පොලි අනුපාතයක් ලබා දෙනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම මාස 13, මාස 15 ආදී වශයෙන් කල්පිරීම වලින් සහ මාසිකව පොලිය ලබා ගන්නවා නම් ඒ හා සම්බන්ධ පොලි අනුපාතයන් දැක්වෙනවා. ඒ වගේම තමයි අවුරුදු 2 නැත්නම් මාස 24කදී කල්පිරීමේදී 9.5ක පොලි අනුපාතයකුත් එය මාසිකව පොලිය ගන්න සූදානමින් ඉන්නවා නම් 8.5ක පොලි අනුපාතයක් සහ අවුරුද්දක් පතා මේ අවුරුදු 2ක තැන්පත් කර මුදලේ පොලිය අවුරුද්දක් ගානවා ගන්න සූදානමින් ඉන්නවා නම් පොලිය 9ක් ආදී වශයෙන් මේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ chart එක අනුව මාස 36, මාස 48, මාස 60 ආදී වශයෙන්
කල්පිරීම්වලදී මාසිකව සහ අවුරුද්දක ඇනුවලි වශයෙන් පොලි අනුපාතයක් කොපමණ ආකාරයෙන් ලබා දෙනවද කියන එක පිළිබඳව එකිනෙකට පැහැදිලිව ලබා ගන්න පුළුවන්. ඉතින් මතක් කරන්න කැමතියි මේ වගේ නවතම අප්ඩේට් ඔයාලා ළඟට ඉක්මනින් ගෙන්න ගන්න අපිව subscribe කරන්න කියලා මතක් කරන ගමන් මේ වීඩියෝ එක like එකක් දාලා තව කෙනෙක්ට බලන්න share කරන්න කියලාත් මතක් කරනවා.